Hi, good evening, Lamai. Hi, my friends. I am working too tight. You know, I am cleaning the ginger to work. වැඩ කරලා මහන්සි වැඩ කරලා ඉවරලා තා වැඩ තියෙන නිසා ඉඟුරු ටිකක් තියෙනවා සුද්ධ කරන්න. ඉතින් ඉඟුරු ටික අරගෙන ආවා කාමරේට වෙලා ඉඳගෙන සුද්ධ කරන්න. ඉඟුරු සුද්ධ කරලා සෝදලා කෑලි කපලා වේලෙන්ට දාන්න ඕන. අපි සුද්ධ කරමු ඉඟුරු එහෙනම්. මොනවා කරන්න දත්තා ඉතින් මහන්සි කියලා බෑනු වැඩ කරන්න. ආවට වැඩ කරපන්නේ අපි ඉතින් ළමයි සුද්ධ කරමු. ඔය වගේ මෙහෙම කරන්නේ මෙන්න මෙහෙම රැහැගෙන යන්න ඕන. මේ විදිහට කොරටු ගන්නෑ ඔය ලංකාවේ වගේ. එන්න එහෙම පොතු කපාගෙන යන්න ඕනේ. අපි සුද්ධ කරලා ඉඟුරු සෝදලා රවුන්ඩ් පෙති කපලා අවුවට දානවා. අවත් දවස් දෙකකින් එළිනවා. මාර රස්නයක් තියෙන දවස් දෙකකින් දවසෙන් වේලෙන්න මෙහෙ අවුව තියෙනවා. ඔයාලා දන්නවද දැන් කීයට තියනවද කියන්න. දැන් මේ අපිට තාම ලොකු දපාලක් වෙලා නැහැ. කීයක් දන්නවද? දැන් ඉතින් තියෙනවා මේලා 40ට. තාම මේ දවල්ම වෙලා නෙමෙයි. මේ තව 12 1 2 විතර එනකොට 45ට 50ට නගිනවා. කොහොමද කියලා හිතා ගන්නකො. එතකොට අවුවේ රස්නේ. මම ඉතින් ඔයාලට එකක් සුද්ධ කරලා පෙන්නන්නම්. මෙන්න මෙහෙම තමයි ඉතින් සුද්ධ කරන්න තියෙන්නේ. මේ නෑ මම ඉඳගෙන සුද්ධ කරන්නේ. සුද්ධ කරලා ඉවර කරලා ඔයාලට පෙන්නන්නම් කොහොමද ඉඳපො. I'm cleaning the ginger and with the skin and cleaning bottle and then cut it small pieces and put it in the sun. Ay. මේ පොත කැපෙනවා ළමයි. ඇඟිලිත් කැපෙනවා. බලන්න. වැඩ ඉතින් අපිට තියෙනවා. වැඩ නැති වෙන්නේ. මොකක් හරි වැඩ. කේල් වල වැඩක් තියෙනවා. මේක ඔක්කොම සිලි කවරයක්ම තියෙනවා. සුද්ධ කරන්න. මේ සුද්ධ කරලා පෙති සෝදලා පෙති කපලා. හරි මෙන්න මේ විදිහට තමයි සුද්ධ කරන්නේ. දැන් මේක සෝදලා පෙති කපලා අවුවට දාන්න ඕනේ. කවරයක්ම තියෙනවා. කවරෙන් සුද්ධ කරන්න ඕන. සුද්ධ කරලා කපලා වේලෙන් දාන්න ඕන අවුවට. තමයි හැම කෙනෙක්ටම ලේසි නෑ වැඩ. අපි ඉතින් වැඩ. එහෙනම්
මම මේක සුද්ධ කරන්න ඕනේ නිසා වීඩියෝ එකෙන් අයින් වෙලා මේක සුද්ධ කරලා කපලා වීලා විලෙන්ට අවුට දාන්න. කොහොම තමයි ළමයි ඉතින් මොනව කරන්නද නේද? රට ඇවිල්ලා නිකන් හම්බ කරන්නේ අපි. රට ඇවිල්ලා මේ විදිහට හම්බ කරලා තමයි ලංකාවට ඩොලර් ගෙවන්නේ. පෙට්‍රල්, ඩීසල්, ඔය බෙහෙත් අනිත් දේවල් සෑම දෙයක් ප්‍රධාන දේවල් ගේන්න සල්ලි ලංකාවට ගන්න මේ විදිහට තමයි. ඒත් ඉතින් අපට අගයක් නැහැ. මේ විදිහට තමයි සුද්ධ කරන්නේ. එහෙනම් ළමයි බයි බයි. Bye, see you again.